දැන් ඒකින්ද තමයි ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකේ ඇත්තටම වීසා සක්සස් වෙන රේට් එක වැඩි. මම හිතන්නේ මම වෙන තැන්වල දැක්කේ නෑ ඇත්තට මේ වගේ ප්ලෑන් එකක් හදනවා. ඉතින් ආඩුවෙන් මගෙන් කෝල් කරලා අහනවා මේ ඔයාමද ඉන්නේ? අද අපි සක්සස් ස්ටෝරි සෙග්මන්ට් එකට එකතු වෙන්නේ ප්‍රවීන් කල්පරි. ප්‍රවීන් කොහොමද ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එක හොයාගත්තේ? ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එක මට ඇත්තටම හොයාගන්න පුළුවන් වුණේ මගේ එකසින් කෙනෙක් තමයි මට ඇවිල්ලා කිව්වේ මේ වගේ තැනක් තියෙනවා කියලා. මම මීට කලින් මගේ ෆයිල් එක අරගෙන මම ගොඩක් තැන් වලට ගිහිල්ලා තියෙනවා මගේ වැඩේ කරගන්න. ඒත් ඒගොල්ලෝ කිසිම රෙස්පොන්සිබිලිටි එකක් ගත්තේ නැහැ ඇත්තටම. ඊට පස්සේ මම වැඩේ අත්හැරලා දාලා තිබ්බ ඇත්තටම මේ මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රට යන එක. ඊට පස්සේ තමයි මට මෙතනට මම කසින් කෙනෙක්ගෙන් දැනගෙන තමයි මම මෙතනට ආවේ. ප්‍රවීන් කොහොමද ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් ගියේ? ඇත්තටම මගේ ප්‍රොසෙස් එකට ගියේ මාස 5ක් වගේ පොඩි කාලයක්. මම මේ ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකට පේමන්ට් එකක් දාලා ඇවිල්ලා හම්බුනට පස්සේ මම මුලින්ම මගේ යුනිවර්සිටි එක විදියට UCW යුනිවර්සිටි කැනඩා වෙස්ට් කියන එක තෝරගත්තා. ඊට පස්සේ මගේ ප්‍රෝග්‍රෑම් එක විදියට මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් තමයි මම තෝරගත්තේ. ඒ තෝරගත්ත වෙලාවේ ඉඳලා මම දැකපු ලොකුම දේ තමයි ෆර්නැන්ඩෝ එඩියුකේෂන් කන්සල්ටන්ට්ස්ලාගේ තියෙන ලොකුම දේ තමයි මම දැකපු විදියට ඒගොල්ලෝ අපිට ප්ලෑන් එකක් හදලා දුන්නා. මම ආපු පළවෙනි දවසේ මට මගේ ඉස්සරහා පාත් එක ගැන ප්ලෑන් එකක් හදලා දුන්නා. මං හිතන්නේ ඒක මේ අද මගේ වීසා එක සක්සස් වෙන්න මං හිතන්නේ පළවෙනි හේතුව ඒක තමයි. එතකොට අපි දැනගත්තා අපි මොනවද කරන්න ඕන, ස්ටාෆ් එකෙන් මොනවද වෙන්න ඕන. මං හිතන්නේ මං වෙන තැන්වල දැක්කේ නෑ ඇත්තට මේ වගේ ප්ලෑන් එකක් හදනවා. ඉතින් මං හිතන්නේ එතකොට ඒ ප්ලෑන් එකේ හැමදේම තිබ්බා. කියන්නේ අපි මේ අද වෙනකම්ම තිබ්බ හැමදේම මේ ප්ලෑන් එකේ තිබ්බා. ඉතින් මට හිතෙනවා මේ වීසා එක මේ වගේ අවම කාලෙකින් මට හම්බෙන්න ලොකුම හේතුව ඒ ප්ලෑන් එක කියලා. මම දැක්කේ නෑ වෙන තැන්වල ඇත්තට මේ ප්ලෑන් එකක් හදනවා. ප්‍රවීන් ඔයාලට SOP එකට සපෝට් එක හම්බුනේ? ඔව් SOP එකට මම SOP එක මම ලියන්න එනකොට මට ස්ටාෆ් එකේ ලොකු සපෝට් එකක් හම්බුණා. ඒගොල්ලෝ මට මුලින් ඉඳලම කියලා දුන්නා මේ විදිහට තමයි එන්න ඕන කියලා. ඒගොල්ලෝ මට හැම ගයිඩ්ලයින් එකක්ම හරියටම කියලා දුන්නා. ඉතින් මම ඒ කියලා දීලා නැතුව මම SOP එක ඉවර පස්සේ අනුපාඩු හදලා ඒ ඔක්කොම ඒගොල්ලෝ හොඳටම බලලා මේ කරා. මම හිතනවා මට මාර සැටිස් මොකද මගේ SOP එක ගැන මම තනියෙන් ගෙනනට මට මේ ස්ටාෆ් එකේ හම්බෙච්ච සපෝට් එක මම ලොකුවටම ඒක මම ලොකු සපෝට් එකක් වුණා. ඉතින් මම හිතනවා මේ ස්ටාෆ් එකෙන් මේ මට සපෝට් එක හම්බෙච්ච ඉඳ තමයි කියලා මට මේ වගේ ස්ට්‍රෙන්ත් SOP එකක් හදාගන්න පුළුවන් වුණේ. ඒකෙන් මගේ වීසා එක ඉක්මනට සක්සස් කරගන්න මට පුළුවන් වුණා. ඔය වීසා එක ග්‍රාන්ට් වුණා කියලා ඔයාලට ෆර්නැන්ඩෝ එකෙන් කෝල් කරලා කියද්දී ඔයාලගේ රියැක්ෂන් එක කොහොමද? ඔයාගේ යාළුවන්ගේ රියැක්ෂන් එක කොහොමද තිබුණේ? ඇත්තටම මම ඉතින් තියලාව තමයි මට කෝල් එක ආවේ. මගේ වීසා එකට ඇත්තටම දාලා මාසයකටත් අඩු කාලෙකින් තමයි ආවේ. හරියටම කිව්ව වගේ කාලෙකින්ම ආවා. මේ ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකේ මේ මගේ අර කෝල් එක ආපු එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ වීඩියෝ එකට දැන් මානව ප්‍රතිචාරයක් තිබුණා. මගේ යාළුවෙන් මගෙන් කෝල් කරලා අහනවා මේ ඔයාමද ඉන්නේ? මේ එහෙම කියලා නෑ දැනමත් මේ ලොකෝට මේ වීඩියෝ බලලා මගේ කෝල් කරලා අහනවා මේ ඔයාමද? ඔයා යමන් යන්නේ කවදද? එහෙම කියලා. ඒගේ කවදාකවත් නැති ප්‍රතිචාරයක්වත් හම්බුණා මේ ෆර්නැන්ඩෝ එකකින් දා. ස්ටාෆ් එක ගැන කතා කරනකොට මම හිතන්නේ ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකේ ඉන්නේ ඇත්තටම ගොඩක් එඩියුකේටඩ් ස්ටාෆ් එකක්. විශේෂයෙන්ම සිදු ෆර්නැන්ඩෝ ඒ වගේම අපේ ටීචර් ඒ වගේම ස්ටාෆ් එකේ ඉන්න ගොඩක් අය මම හිතන්නේ හොඳ ගොඩක් එඩියුකේටඩ් කට්ටිය. ඉතින් ස්ටාෆ් එකෙන් මට ලොකු සපෝට් එකක් හම්බුණා. ඉසුරියක් අක්කගෙන් මොදුවක් අක්කගෙන් ඒ වගේම මම හිතන්නේ මගේ වීසා එකට ගන්න තියෙන හරි ඩිසිෂන්ස් හරි වෙලාවේ ෆර්නැන්ඩෝ එකෙන් ගත්ත ඉඳ තමයි මම හිතන්නේ මගේ වීසා එක මෙච්චර සක්සස් වුණේ. සමහරක් වෙලාවට අපි දන්නේ නැති දේවල් අපි ෆර්නැන්ඩෝ කෝල් කරලා හැවුවත් මෙසේජ් එකක් දාලා හැවුවත් ඉක්මනට රෙස්පොන්ස් කරනවා. ඒක අපි දන්නේ නැති දෙයක් තිබ්බොත් ඇත්තටම කෝල් එකේ ඉඳන් හරි අපිට ඒ දේවල් කියලා දෙනවා කොහොමද කරගන්න ඕන මේක මෙහෙම කරන්න කියලා. මම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්, එඩියුකේටඩ් ස්ටාෆ් එකක්. මම හිතන්නේ ඒකින්ද තමයි ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකේ ඇත්තටම වීසා සක්සස් වෙන රේට් එක වැඩි. මම හිතන්නේ ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝගේ හයර් ස්ටඩීස් වලට රට යන බලාපොරොත්තු වෙන ඉඳන් මම හිතන්නේ ඉන්න තියෙන හොඳම තැන තමයි ෆර්නැන්ඩෝ එඩියුකේෂන් කියන්නේ. මොකද මටත් ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම ගොඩක් තැන් වලට ගියාට ඒක හරි ගියේ නෑ. මෙහෙට මම ආවට පස්සේ මට ආව පළවෙනි දවසේ හිතුණා මගේ වැඩේ අනිවාර්යෙන්ම ෆර්නැන්ඩෝ එඩියුකේෂන් එකෙන් කරනවා කියලා. ඒ විශ්වාසය අපිටත් තිබ්බා. ඒ වගේම ඒ විශ්වාසී ස්ටාෆ් එකනොත් අපිට දුන්නා. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එන්න ඕන හොඳම සහ එකම තැන තමයි ෆර්නැන්ඩෝ එඩියුකේෂන් කන්සල්ටන්ට්ස් කියන්නේ. Fernando Education Consultants.